හෙලෝ ගයිස්, විවිධ ප්‍රභේදවල බේර වර්ග ඕගොල්ලෝ රස බලලා ඇති. මේ වගේ පුංචි පේර හැදෙන පේර ගහක් ඕගොල්ලන්ගේ නිවසේ තියෙනවා නම් ඒ පේරවල රස බලන්න ඕගොල්ලෝ වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ නේද? ඔයාලා දන්නවද? අනික් පේර ප්‍රභේදවලට වැඩිය මේ පුංචි පේර ප්‍රභේදයේ අපේ ශරීරයට අවශ්‍ය සංඝටක විශාල ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා කියලා. මේ වගේ පුංචි පේර පැලයක් අවුරුදු 3මාරක් 4ක් වගේ කෙටි කාලයකින් අපිට ගිඩි ගන්න හදා ගන්න පුළුවන්. අද බලන්නකෝ මාකට් එකේ තියෙන හැම පළතුරකටම වසවිස ගහලා තමයි තියෙන්නේ. ඒව කෑවට පස්සේ තමයි මිනිස්සුන්ට ලෙඩ වෙන්නේ. ගෙදරට අවශ්‍ය පළතුරු ටික ඔයගොල්ලන්ට පුළුවන් නිවසේම වගා කරගන්න. එතකොට ඔයාලා ලෙඩ වෙන එකත් අඩු වෙනවා. නිරෝගී සම්පන්නව දීර්ඝ කාලයක් ඔයගොල්ලන්ට ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා.